බබාලා වෙනුවෙනුත් මොනවා හරි කියන්න ඕනේ කියලා හිතුණා. ලොකු බබාලටයි අම්මලා වෙන්න ඉන්න අයටයි අම්මලටයි ඔක්කොටම තමයි මේ වීඩියෝව. මේ දවස්වල අපේ ඇඟට දාඩිය දානවා වැඩි. ඒ වගේම තමයි ගෙවල් වල ඉන්න චුට්ටන්ටත් ගොඩක් දාඩිය දානවා. ඉතින් එයාලට ඔක කියාගන්න බැරි නිසා අඬන එක තමයි කරන්නේ. දාඩිය දාන එක එක්කම එයාලගේ රස්නේ වැඩි වෙලා ඇඟේ බිබිලි දාන එක, රතු පාට රෑෂ් එන එක, නැපි රෑෂ් මේවා හරියට දකින්න පුළුවන්. ඉතින් බබා නාවන්න උණු කරන වතුරෙකට මේ ඖෂධ පැලයක් මුල් පිටින්ම ගලවලා හොඳට හොදලා අරන් තැම්බෙන්න දාන්න. එයාට පුළුවන්කම තියෙනවා දාඩිය බිබිලි වගේම රත රෝග හින්දෙන චර්ම ආසාදන තත්ත්ව මගහැරලා බබාගේ සම සුවපත් කරන්න. හීන් නිදි කුම්බා ඉදින්නරු කියන නම් වලින් හැඳින්වන මේ පැලේ නැති gedarak නැහැ. ඒ හින්දා කැස්සටත් තැඹුමක් විදියට මේ පැලෑටිය ගන්න පුළුවන්. බබා නාවනකොට ඒ වගේම දාන්න පුළුවන් තවත් ಜಾති නම් රත්මල්, පොකුරු වදමල් කියලා කියන්නේ. හැමදාම දාඩිය බිබිලි කියලා වද වෙන්න ඕන නැහැ. ඉතින් මේක අපිටත් ගොඩක් හොඳයි. අපිටත් චර්ම රෝග තියෙනවනේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ. පුංචි බබෙක්ට නිතරම උෂ්ණ රෝග එනවනම්, එයාගේ රෑෂ් එනවනම් සහ බිබිලි පිට දානවනම්, ඔයාගේ කැම වේලකටත් ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද තාමත් මව්කිරි බොන බබෙක් නම් ඔයා කන බොන කැමවල සැර උෂ්ණ බව එක්ක සහ ඔයාගේ ඇඟේ උෂ්ණත්වය, පිත ස්වභාවය පොඩි බබාට ඔයාගේ කිරි එක්ක අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ නිසා එයාගේ බඩට වැටෙන එකම කැම වේල පරිස්සමෙන් ලබා දෙන්න. සරලව කිව්වොත් අම්මට සෙම නම් බබාට සෙම හැදෙන්නත්, අම්මට පිත් ගතිය වැඩි නම්, ඒ කියන්නේ උෂ්ණ ස්වභාවය වැඩි නම් ඒක බබාට ලැබෙන්නත් මව්කිරි වලින් පුළුවන්කම තියෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ මව්කිරි මේ විදිහට දූෂිත වීම ගැන සහ ඒ ගැන කතා කළ යුතු වත්පිළිවෙත් ගැන වෙනමම කතා කරනවා. දැනුවත් වීමක් විදියට මේ කාලේ මේ ගැන දැම්මේ ගොඩක් බබාලා අම්මලා මේකෙන් පීඩා විඳින නිසා. ඔබ සැම නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.